ගොඩ දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවා. අපි අද ඉතින් ගමනක් යන ගමන් ඉන්නේ. අපිට ගොඩ කාලෙකින් නිම්මාඩුවක් හම්බුණා. ඉතින් අපි හිතුවා මේ ගමන යන ගමන් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙයක් ගේන්න. ඒ තමයි UAE වල ඩ්‍රයිවිං ලයිසන්ස් කොහොමද ඔයාලා ගන්න කියලා. මගේ හස්බන්ඩ් ළඟදී ඩ්‍රයිවිං ලයිසන්ස් ගත්තා UAE වල. ඔයාලට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් කොහොමද ඒකේ බෙනිෆිට්ස් මොනවද? එතකොට නැත්තම් කොහොමද අපි ඒගෙන පොඩි වීඩියෝ එකක් කරන්න තමයි හිතුවේ මේ ගමන යන ගමන්. ඉතින් කියන්නකෝ බලන්න මොකක්ද අපි මුලින්ම කරන්න ඕනේ කියලා. ඔව් දැන් ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා කියන්නේ ලංකාවේ තිබ්බට මෙහෙ පදින්න බෑ. අනිවාර්යෙන් ගන්න ඕන. මොකද ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවිං තමයි මෙහෙ තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මෙහෙ ආවට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියලා අපි ඩිසයිඩ් කරන්න ඕනේ. ඒකෙදි තියෙනවා ගොඩක් ප්‍රධාන වශයෙන් ඩ්‍රයිවිං ස්කූල්ස් කියන්නකෝ. මේ විශේෂයෙන් අපි ගත්තේ ඩුබායි. ඔව්. එතකොට මම මේ කතා කරන්නේ ඩුබායි ගැන විතරයි. ඩුබායි වලින් ගත්තත් කියන්නේ UAE ඕන එමිරේට්ස් එකකින් ගත්තොත් ඕන තැනක පදින්න පුළුවන්. එතකොට මම ඩුබායි ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. මොකද මම ඩුබායි ගත්තේ වීසා එක තියෙන්නේ කොහෙද? ඒන් තමයි ගන්න ඕනේ. දැන් මට තියෙන්නේ ඩුබායි වීසා එකක්. එතකොට මම ගන්න ඕනේ ඩුබායි වලින්. එහෙම නැතුව මම සාජ වලින් ගන්නවා නම් මට තියෙන්න ඕන අවුරුද්දක කොන්ට්‍රැක්ට් එකක් තියෙන මගේ නමට ෆ්ලැට් එකක් හරි මොකක් හරි එහෙම දෙයක් තියෙනවා නම් ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වීසා එක තියෙන ස්ටේට් එකෙන් තමයි ගන්න ඕන. ඉස්සෙල්ලාම කරන්න ඕන අපි ගන්න තැන කොහෙද ඉන්ස්ටිටියුට් එක බලා ගන්න ඕන. ඒක ප්‍රධාන වශයෙන් තියෙන්නේ එමිරේට්ස් ඩ්‍රයිවිං ඉන්ස්ටිටියුට් තියෙනවා EDI එක. ඊට පස්සේ තියෙනවා බෙල්හසා එක. ඊට පස්සේ තියෙනවා එක්සලන්ස් එක. ඊට පස්සේ ගලදාරි කෝ ඩ්‍රයිවිං ඩුබායි ඩ්‍රයිවිං සෙන්ටර් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඔක ප්‍රධානම තුන තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ EDI එකයි එක්සලන්ස් එකයි බෙල්හසා එකයි. EDI එක හොඳයි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ගොඩාක් ටැක්සි ඩ්‍රයිවර්ස්ලා මෙහි ගොඩක් නෙමෙයි 90ක්ම ගන්නේ EDI එකකින්. එතකොට ස්ලොට්ස් හරි අඩුයි ට්‍රේනින් වලටයි එක්සෑම්ස් වලටයි. ඒ නිසා ලේසි නෑ එතන මොකක් හරි ෆේල් වුණොත් ආපහු දාගන්න එක සති ගණන් මාස ගණන් ඉන්න ඕන ස්ලොට් එකක් ගන්න. මම ගත්තේ එක්සලන්ස් ඩ්‍රයිවිං එකෙන්. මම රෙකමන්ඩ් කරනවා ඒක ඕන කෙනෙකුට. මොකද හොඳටම එතන අපිට ඉන්ස්ටිටියුට් එකෙන් වැඩ ටික කරලා දෙනවා. ඔව්. එතකොට මේ පළවෙනි ස්ටෙප් එක විදිහට අපි මොකද වෙන්නේ කියලා දැනගන්නත් ඕනේ. මොකද ඔයාට මේ ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ වෙනකොට එක්ස්පයර් වෙලා තිබුණේ. ඒක කොහොමද බලපෑවි කියලා තමයි කියන්නේ. එතකොට අපිට හෝම් කන්ට්‍රි ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා නම් ඒක පරණයි නම් අපිට පුළුවන් ඒක ඒගොල්ලෝ බලලා කියනවා සමහරට අවුරුදු 5 සමහරට අවුරුදු 10 පරණයි නම් අපිට පුළුවන් ෂෝට් පීරියඩ් එකක ට්‍රේනින් එකක් ගන්න. එතකොට ඩුබායි ලයිසන් එකට ගන්නකොට අපිට බලනවා ඒක ඉස්සෙල්ලා. දැන් මගේ ප්‍රශ්නේ තිබ්බේ මගේ ලයිසන් එක පරණයි. හැබැයි මගේ ලයිසන් එක එක්ස්පයර්. ඒ නිසා ඒක වැලිඩ් දුන්නේ නැහැ මෙහෙට. ඒ හින්දා මට යන්න වුණා කෝස් එක ටිකක් දිග එකකට පැය 20ක කෝස් එකකට මට යන්න වුණා. ඩ්‍රයිවිං ලයිසන් එක මගේ එක්ස්පයර් නොවුණා නම් මට පුළුවන් පැය 10න් කෝස් එක කම්ප්ලීට් කරන්න. හැබැයි මම සැටිස් වැඩේ ගැන එහෙම වුණ එක ගැන මොකද හොඳටම කියලා දුන්නා පොඩි ස්ටෙප් එකේ ඉඳලා අපි මේ ගන්න එක ලේසි නෑ කියලා පාරට දැම්මහම තමයි තේරෙන්නේ. අපේ වගේ සරලත් නැහැ රූට්ස්. නීති රීතිත් සරල නෑ. ඒක ඇත්තටම බෙනිෆිට් එකක් වුණා. අන්තිමට හොඳටම මේ ඩ්‍රයිවිං ලයිසන් එක කරගන්න. මෙහි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කට්ටිය කියන්නේ හැම සැරේම අහුවොත් මේ සැරෙත් ෆේල් වුණා මේ සැරෙත් ෆේල් වුණා. සමහර අය ඉන්නවා අවුරුද්දක් විතර ගිය අයත් අත්‍යවශ්‍යයි ලයිසන් එක ගන්න ඕනේ. උනට ගන්න බැරි වෙච්ච අය. ඉතින් මෙයාට නම් පුළුවන් වුණා පළවෙනි පාරෙන්ම ගන්න. ඒක ඉතින් ලක් එක සහ ඒකට අර හොඳට ඇටෙන්ෂන් එක දීලා ඒ ක්ලාස් වල කියලා දෙන ඒවා ඉගෙන ගත්තාම ගන්න පුළුවන්. ඊළඟට මේක මේමයි වෙන්නේ ඊළඟට. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් එකට ගියාට පස්සේ අපිට ඉස්සෙල්ලාම පුළුවන් පැකේජ් එකක් තෝරගන්න. දැන් අපේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඔයාට යන්න පුළුවන් පැය 20කට පැය 10කට. ඩ්‍රයිවිං ලයිසන් නැති කෙනෙකුට නම් හෝම් කන්ට්‍රි එකේ පැය 10කට. ඒකෙත් තියෙනවා පැකේජස් දෙකක්. එකක් අන්ලිමිටඩ් එක අනිත් එක ලිමිටඩ් එක. අන්ලිමිටඩ් එකේදී වෙන්නේ ඔයා මොන ටෙස්ට් එක ෆේල් වුණත් ඊළඟට ෆී එකක් ගෙවන්න ඕනේ නැහැ. අවුරුදු 5ක් හරි අවුරුද්දක් හරි මාස ගාණක් හරි ෆේල් වී ගියත් ඔයාට අන්ලිමිටඩ් වැඩේ කරන්න පුළුවන්. ලිමිටඩ් එකේදී වෙන්නේ ෆේල් වෙන හැම ටෙස්ට් එකක්ම ආයි ක්ලාස් දාගන්න වෙනවා. RT එක ටෙස්ට් එකක් මෙහි ලෝකල්ස්ලා බලන්නේ මේ එමිරේට්ස් එමිරාටි කට්ටිය. එතකොට ඒක එක්සැමිනර්ස්ලා ඒවා ෆේල් වුණත් ආපහු ගෙවන්න වෙනවා. ඒ වගේ එක එක ගණන් තියෙනවා එක එක ටෙස්ට් වලට. දැන් මම තෝරගත්තේ ඒකේ අන්ලිමිටඩ් ටෙස්ට් එක නෙමෙයි ලිමිටඩ් ටෙස්ට් එක. මට කොන්ෆිඩන්ස් එකක් තිබ්බා මට පුළුවන් වෙයි කියලා. හැබැයි එහෙමම හැමෝම හිතන්නත් එපා. මොකද ලංකාවේ ගොඩාක් හෙවි වෙහිකල් පැදපු
මාර එක්ස්පීරියන්ස් තියෙන අය මෙහෙ ඇවිල්ලා අවුරුදු ගණන් ෆේල් වෙවි අය ඉන්නවා. එක ලක්ක සහ ඇටෙන්ෂන් එකේ වෙලාවේ මේ මොහොත තමයි සිටුේෂන් එක තමයි බලපාන්නේ ඇත්තටම ෆයිනල් ටෙස්ට් එකේදී. ඒ වෙලාවේ හදිස්සියකදී කෙනෙක් පැනලා අපිට බ්‍රේක් කරගන්න එකත් සඩන්ලි අපි බ්‍රේක් කරොත් ඒත් ෆේල් වෙන්න පුළුවන්. මේ ටික නීති තදයි ලයිසන් එක ගන්නකම්. ඊට පස්සේ මම තෝරගත්තේ ලිමිටඩ් එක. ලිමිටඩ් එකේදී ඔයාලට ලයිසන් එක තියෙනවා නම් කියන්නේ වැලිඩ් ලයිසන් එක මම කිව්ව විදිහට හෝම් කන්ට්‍රි එක ඕකේ නම් ඔයාලට 3700ක පැකේජ් එකකින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව දිරම් 1000ක් වැඩි වෙනවා. දිරම් 4700ක් වෙනවා. මගේ එක්ස්පයර් නිසා මම 4700කින් තමයි පටන් ගත්තේ. දැන් එක්සලන්ස් එකේ නම් එහෙම එකපාර ගෙවන්න ඕනේ නැහැ. 1100ක් වගේ අපිට රෙජිස්ට්‍රේෂන් ෆී එක මුල් ටිකට පටන් ගන්න පුළුවන්. පටන් ගත්තම පළවෙනි දවසේ යාලා ගන්න අපි රෙජිස්ටර් කරලා අපිට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනවා. යාලගේ ඇප් එක දෙනවා. ඊට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් හදලා දෙනවා. ඇප් එකේ තමයි සම්පූර්ණ හැමදේම තියෙන්නේ. අයි ටෙස්ට් එක එවලම ගන්නවා. අයි ටෙස්ට් එක පාස් නම් තමයි ඊටු ටිකට යන්න පුළුවන්. අයි ටෙස්ට් එක කරලා ඕකේ නම් ලර්නර්ස් පර්මිට් එක ඒගොල්ලෝ ඉෂුව කරනවා. අපේ එල් පර්මිට් එක වගේ එකක්. හැබැයි ඒකේ පදින්න බෑ මෙහෙ. ඒක තියෙන්නේ අපි මේ ස්කූල් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක යද්දි ඒක අපි ළඟ තියෙන්න ඕන. හැබැයි අපිට තනියෙන් පදින්න බෑ එල් එක තිබ්බ කියලා. ඒ ලංකාවේ එල් පර්මිට් එකකින් එහෙම පදින්න දුන්නට මෙහි ඔයා ලයිසන් එක අතට ගන්නකම් ලීගලි ඔයාට පාරක වාහනයක් එලවන්න බෑ. ඒක දෙන්නේ 3 month වලට. හදිසි වල 3 month ඇතුළත ලයිසන් එක ගන්න බැරි වුණොත් ආපහු ඩිරාම් 120ක් දීලා එක්ස්ටෙන්ඩ් කරන්න ඕන තව 3 month වලට. මම නම් මාස 2යි දවස් 20න් ගත්තා. මම කියන ස්ටෙප් කොහොමද ගියේ කියලා. රයිට්. ලර්නින් ස්කූල් එකේ කැනින් ඉන්ස්ට්‍රක්ටර් එතකොට ඔයා කොහොමද ඒ ටික ඉක්මනට ෆාස්ට් ඉගෙන ගන්න කියන එක මත මේවා ඩිපෙන්ඩ් වෙනවා. අපි දැන් ගණන් ගැන ඔයාලට කතා කළා. අපි කියමු කොහොමද මේ මුලින්ම මොනවද තිබුණේ කියලා ඔයාලට ස්ටඩි කරන්න නේද? ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ පළවෙනියටම අපිට තියෙන්නේ මොක් ටෙස්ට් එකට යන්න. ඒ කියන්නේ අපේ ඩ්‍රයිවිං මේ අපි ලර්නර්ස් වලින් ගන්නවා වගේ එක්සෑම් එක තියෙන්නේ. මේ එක්සෑම් එක තියෙන්නේ. දැන් අපිට කම්පියුටර් එකකින් කරන්න තියෙන්නේ MCQ ප්‍රශ්න තමයි අහන්නේ. ප්‍රශ්න තියෙනවා 40ක්. ප්‍රශ්න 40 ලැන්ග්වේජස් තියෙනවා. ලැන්ග්වේජස් තියෙනවා තෝරගන්න. ඉංග්‍රීසි තියෙනවා. ඊට පස්සේ හින්දි තියෙනවා. මේ ගොඩක් අයින් ඉන්න. තව උරුදු වගේ එකක් තියෙනවා. සමහර විට අපිට ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි හරි ලංකාවේ කෙනෙකුට ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉන්නවා නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න පුළුවන්. ඒකට වෙනම 400ක් ගෙවන්න ඕන. ඩිරාම් 400ක් ගෙවන්න ඕන. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න ඕන. ලැන්ග්වේජ් එක චේන්ජ් කරනවා නම් මගේ යාළුවෙක් එහෙම පොඩ්ඩක් යාට ඉංග්‍රීසි අමාරු කෙනෙක් ගත්තා. එයා කරේ ලැන්ග්වේජ් මාරු කරා 400ක් දීලා. එතකොට යාට මෙහෙමයි වෙන්නේ. එතනදී අපි දැන් එක්සෑම් එකට වාඩි වුණාට පස්සේ අපිට ඩෙස්ක්ටොප් එකේ පෙන්නන එක හෙඩ්ෆෝන් එක අපි දාගත්තම ලයිව් ඒ වෙලාවේ කෙනෙක් ඉඳලා වෙන රූම් එකක ඔව් මේ නඩියක් කියන්න මම කැමරාව අනිත් පැත්ත හරවන්නම්. හරි යන ගමන් අපි කතා කරමු. අපි දැන් මේ රසල් කම පැත්තට යන ගමන් ඇත්තටම ඉන්නේ හරිම ලස්සනයි වීව් එක. එහෙනම් හිතන ඔයාලට පෙන්නන ගමන්ම කතා කරන්න පේනවත් ඇති කියලා හිතනවා. ඔව් අපි කියමු. ඔව් එතකොට ඉංග්‍රීසි බැරි කෙනෙකුට එහෙම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න පුළුවන්. එයාලා හෙඩ්ෆෝන් එකක් වා යූස් කරාම එවලේ මේ එක්සෑම් එකේ යන ක්වෙස්චන්ස් ටික අපිට ඉංග්‍රීසි වලින්මයි පෙන්නන්නේ. හැබැයි එයාලා මේ වොයිස් එක අපිට කියනවා. එතකොට මේ ප්‍රශ්නේ වාගේ අහන්නේ මේකයි මෙන්න මේක උත්තර ටිකයි කියලා මගේ යාළුවා එහෙම කරගත්තා පාස් වුණා. ඒකේ තියෙන්නේ අපි 40න් 30ක් පාස් වෙන්න ඕන. එතකොට ඒකේ ප්‍රශ්න 35ක් අහනවා MCQs 5ක් තියෙනවා වීඩියෝ බලන්න. ඒ වීඩියෝ බලලා වීඩියෝ වල තියෙන හසාර්ඩ්ස් මොනවද කියලා අඳුනගෙන ටික් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ලංකාවේ වගේ ප්‍රශ්න අපේ ලංකාවේ දෙන්නේ පේපර් 5ක් දීලා මේ 5න් එකක් එන්න කියලා එහෙමනේ. ඒක නෙමෙයි මෙහෙ තියෙන්නේ. මෙහෙ ක්වෙස්චන් පූල් එකක් තියෙන්නේ. මම හිතන්නේ ප්‍රශ්න 600ක විතර පූල් එකක් තියෙන්නේ. ඉතින් ඇප් එකෙන් අපිට පුළුවන් රිපීට් කර කර පේපර්ස් ටික කරන්න. ඒකට සාමාන්‍යයෙන් හොඳට ප්‍රැක්ටිස් කරනකොට සතියක් දෙකක් ඒ ප්‍රශ්න ගොඩාක් අපිට ෆැමිලියර් වෙනවා. LMS එකක් කියලා දෙනවා නේද? ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඒ software එක දෙනවා. ඒකේ වීඩියෝස් තියෙනවා. මෙයා එතකොට ඒක නිතර බැලුවා. බලලා තමයි විභාගවලටත් ගියේ. ඒක ගොඩාක් ලොකු හෙල්ප් එකක් වුණා. මං හිතන්නේ ඔයා ඔක්කොගෙම එකක් බොහොම කීපයයි නේද වරදිලා තිබුණේ. ඔව් මෙහෙමයි. දැන් ඔය ඇප් එකේ අපිට එක්සලන්ස් එකෙන් දුන්න ඇප් එකේ තියෙනවා ප්‍රශ්න 50ක් එක පේපර් එකට. ඒ 50න් 45ක් හරි නම් තමයි අපි යාළුවට කෝල් කරලා කියන්න ඕන දැන් මට ප්‍රශ්න 45ක් කරන්න පුළුවන්. මම ඕකේ මම එක්සෑම් එකට රෙඩි කියලා. ඒ කියන්නේ එක්සලන්ස් එකෙන් අපිව රෙඩි කරලා තමයි මේ නෙක්ස්ට් RT එක්සෑම් එකට දාන්නේ. එතකොට එක්සලන්ස් කියන්නේ ඒ වගේ හොඳ දේවල් තිබුණා අපිට බෙනිෆිට් වෙන දේවල්. ඔව්.
පහසුවෙන් කියන්නේ අනවශ්‍ය විදියට එතකොට පේමන්ට්ස් කරන්න ඕනේ. මොකද අපි කොන්ෆිඩන්ස් එකකින් යන්නේ අපිට ගහන්න පුළුවන් කියලා. ඔව්. එතකොට එහෙම කිව්වට පස්සේ එයාලා අපිට කෝල් කරනවා අපිට දිනයක් දෙනවා. අපි ගිහිල්ලා එතන එයාලගේ සිස්ටම් එකක් තියෙනවා. ඒකේ අපි ගහලා පෙන්නන්න ඕන 50-45. අපි කොච්චර ගෙදර ඉඳන් අපිට පුළුවන් වෙලා ඕකේ කිව්වොත් ඒ වෙලේ අපි අඩු වුණොත් එහෙම ආයෙ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා එන්න කියනවා. දැන් මම නම් කරේ සතියක් විතර ප්‍රැක්ටිස් කරලා හොඳට හදාගෙන කීලෙවල එකපාරින්ම 40 මගේ 50-46ක් තිබ්බා. ඊට පස්සේ මාව එක්සෑම් එකට දැම්මා. ස්ලොට් එකක් තියෙනවද කියලා මම බැලුවම එදා හවසම මම උදේ 10ට එක්සෑම් එකට ගිය එක්සලන්ස් එකට. එදා හවසම වෙලාවට තිබ්බා එකමාරට RTA එකේ එක්සෑම් එක. RTA කියන්නේ මෙහි ගවර්න්මන්ට් එකේ රෝඩ් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ඔතොරිටි එකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ එයාලගේ රූම් එකට දැම්මා. එක්සෑම් රූම් එකට. එතනදී එයාලගේ ප්‍රශ්න 30යි 40යි යන්නේ 40න් 30ක් හරියන්න ඕන. ඒකේ මගේ තිබ්බේ 36යි 4ක් කරදිලා තිබ්බා. ඊට පස්සේ එක පාස්. ඊළඟ ස්ටෙප් එකට අපිට යන්න පුළුවන්. ඒක පාස් නම් ෆේල් කෙනෙක් හිටියොත් ඔයාලට ආයි 400ක් ගෙවන්න ඕන. ඔයා ලිමිටඩ් පැකේජ් එකකින් යනවා නම් මම කිව්ව පැකේජ් එකේ ලිමිටඩ් එකකින් යනවා නම් ඔයා 400ක් දීලා තමයි අපේ එක්සෑම් එකට යන්න ඕන. ඔය අන්ලිමිටඩ් යනවා නම් ඔයාට කොච්චර ෆේල් වුණත් ප්‍රශ්නයක් නැහැ. ආය ලියන්න පුළුවන්. ඊළඟට අපි මුලින්ම කියන්නේ විභාගෙන් පස්සේ ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ? විභාගෙන් පස්සේ ට්‍රේනින් ටික පටන් ගන්නවා. ඔයා ගන්නේ අර ඒ කියන්නේ විභාගේ පාස් වෙනකන් අපිට වාහනයක් පාරට කියන්නේ ට්‍රේනර් කෙනෙක් එක්කවත් දාන්න බෑ නේද? බෑ. විභාගේ පාස් වුණාට පස්සේ ඔයාට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකේදී වෙන්නේ දැන් අපි අර තෝරගන්නවනේ කියන්නේ හෝම් කන්ට්‍රි එකක තියෙන ලයිසන් එක තියෙන කෙනෙකුට පැය 10යි නැත්නම් ලයිසන් එක නැති කෙනෙකුට පැය 20යි කියලා. දැන් පැය 10 කෙනෙකුට තියෙන පැය තමයි පැය ගාන පටන් ගන්නෙ. පැය ගාන අඩුයි. එතකොට ක්ලාසස් හම්බෙන්නේ පැය දෙකේ ක්ලාසස් 3ක් විතර ඩේ එකේ. එතකොට ක්ලාසස් 5ක් විතර හම්බ වෙනවා ලයිසන් එක නැති හෝ එක්ස්පයර් දැන් මගේ එක්ස්පයර් කෙනෙකුට. අපිට තියෙන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක දවසට පැය දෙක ගානේ අපි කැමති දවස් ටික බුක් කරලා කැමති ටයිම් එකක් දාගෙන යන්න. එතනදී යාලා අපිට හැමදේම කියලා දෙනවා. වාහනේට නගින්න තැන ඉඳලා කොහොමද රූල්ස් ටික අපි නැගලා මොනවද කරන්න ඕනේ සීට් බෙල්ට් එක දාන්න තැන ඉඳලා ඔක්කොම කියලා දෙනවා. ඒ වැඩ ටික ඊට පස්සේ අපිව ගෙනියනවා සාමාන්‍ය ස්පීඩ් ලිමිට් 40ට යන පාරවල් 2 way වලට. ඊට පස්සේ 1 way 60 පාරවල් වලට ඒ ටික තියෙනවා. එතන ඒ කියන්නේ මෙහි සෙරෙප්පුවක් දාගෙන යන්න බෑ වෙහිකල් එකට. ඒක ඉතලා වලට ඉන්ස්ට්‍රක්ට් කරනවා. දැන් ලංකාවේ අපේ තියෙන එක්සෑම් වලදී සෙරෙප්පු සපත්තු ගලවලා තමයි අපි එක්සෑම් ඉනත් එකේ එහෙම බෑ. මේ සපත්තු දාන්න ඕනේ, ෂොට් අදින්න බෑ. සන්ග්ලාසස් යූස් කරන්න බෑ කොච්චර අවු වුණත් මේ ට්‍රේනින් එකේදී. ඊට පස්සේ ඒක ටික කම්ප්ලීට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම නයිට් ක්ලාස් එකක් යන්න ඕන. මොකද අනිවාර්යෙන් රැටත් මේ ඩ්‍රයිව් කරන්න වෙනවනේ. ඒතකොට නයිට් ක්ලාස් එකක් පැය දෙකක් තියෙනවා. ඒක මොන පැකේජ් එක දැම්මත් කොහොම කරත් යන්න ඕන. නයිට් ක්ලාස් එකත් පැය දෙක ගියාට පස්සේ ඔයාගේ පළවෙනි සෙෂන් එක ඉවර වෙනවා. ඊට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි ඇසෙස්මන්ට් එක, ඩ්‍රයිවිං ඇසෙස්මන්ට් එක. ඒකෙදි වෙන්නේ දැන් අපිට ට්‍රේනර් කෙනෙක් පුරුදු කරා වගේම එක්සලන්ස් එකේ අපේ ඩේට් එකක් ටයිම් එකක් බුක් කරගන්න ඕන ඇප් එකේ අපිට පුළුවන් ස්ටෙප් ටික කම්ප්ලීට් වෙනවා පෙන්නනවා. එතනදී වෙන්නේ ට්‍රේනර් කෙනෙක් කියන්නේ එක්සැමිනර් වගේම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් අපිට නගිනවා. අපි දන්නේ නැහැ එයාගේ නමවත් අපිට ඇප් එකේ පෙන්නන්නේ නැහැ කවුද කියලා. එදා උදේට තමයි එන්නේ. අපි ටයිම් එක දැම්මම ඇවිල්ලා ඒ කියන්නේ එක මොක් එක්සෑම් එකක් වගේ. ඔව් එක්සෑම් එකක්. එතකොට ඒකෙදි යාලා බලනවා අපි උගන්වපු ටික හරියට කරාද කියලා. ඒකෙදි සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 20ක් විතර එයා අපිත් එක්ක ඩ්‍රයිව් කරනවා. එයා අපිට ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා විතරයි. දකුණට දාන්නවා අපිට දාන්න කෙලින් යන්න. එහෙම රවුන්ඩ් බෝඩ් තියෙනවා නම් මොනවද කරන්න ඕන කියලා අපි ඒ ටික කරන්න ඕන. කරාට පස්සේ එයා රිපෝට් එකක් අපිට දෙනවා අපි පාස් දෙතෙනි ෆේල්ද කියලා. රයිට් ඩ්‍රයිවිං ඇසෙස්මන්ට් එක ගැන අපි කතා කරේ. ඩ්‍රයිවිං ඇසෙස්මන්ට් එකේදී වෙන්නේ අපිත් එක්ක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නගිනවා. අපි දන්න කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් ලෙවල් එකට ටිකක් උඩින් ඉන්න කෙනෙක්. එයා අපිත් එක්ක විනාඩි 20ක් පැය භාගයක් විතර අපි ඩ්‍රයිව් එක බලනවා. එයා කියන විදිහට අපි යන්න ඕන. ගිහිල්ලා ඉවරලා පාස් නම් තමයි අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ෆේල් නම් ආපහු දිරම් අන්ලිමිටඩ් පැකේජ් එක කෙනෙකුට ප්‍රශ්න නැහැ. ෆේල් නම් ආපහු යන්න පුළුවන් ට්‍රේනින් වලට. නැත්නම් දිරම් 400ක් ආයි දීලා ට්‍රේනින් කරන්න ඕනේ. එයා තමයි කියන්නේ ඔයා පැයක්ද තව ට්‍රේනින් වෙන්න ඕන, පැය දෙකක්ද ක්ලාස් කීයකටද යන්න ඕන කියලා. එයා තමයි ඩිසයිඩ් කරන්නේ මොකක්ද එයා කරපු මිස්ටේක් එක සහ මේ කීයක් ඒ වෙනුවට ක්ලාස් දානවද කියලා. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟට තියෙන්නේ පාකින් ටෙස්ටිං නේද? ඔව් ඊළඟට අපි දැන් ඇසෙස්මන්ට් එක පාස් නම් අපිට පැය දෙකක් ට්‍රේනින් එකක් තියෙනවා. ඔයාලා ලයිසන් එක තියෙන කෙනෙක් නම් ලංකාවේ
පැය 2ක ට්‍රේනින් එකක් තියෙනවා පාකින් වලට. ලයිසන් එක නැති හෝ එක්ස්පයර් කෙනෙකුට නම් පැය 4ක ඒ කියන්නේ ක්ලාසස් දෙකක් තියෙනවා පැය 2කේ ක්ලාසස් දෙකක්. ඒකෙදි වෙන්නේ ඒකේ මෙනුවස් පහක් තියෙනවා අපිට කම්ප්ලීට් කරන්න. එක තමයි ඉමර්ජන්සි බ්‍රේක් එක. ඉමර්ජන්සි බ්‍රේක් එකේදී වෙන්නේ යාලා ලයින්ස් දෙකක් ගහලා තියෙනවා ටිකක් දුර. ඒකේ අපි මීටර් අපේ ස්පීඩ් එක 20ත් 25ත් අතර වේගෙන් යන්න ඕන. ඒ වේගෙන් යනකොට බීප් සවුන්ඩ් එකක් එනවා කාර් එකෙන්. ඒනකොට ඉමර්ජන්සි බ්‍රේක් එක ගහන්න ඕනේ. ඉමර්ජන්සි බ්‍රේක් කියන්නේ ඒවලේ සඩන්ලි බ්‍රේක් කරන්න ඕන හයි. ඒ බ්‍රේක් කරනකොට ඒකේ තියෙනවා බීප් සවුන්ඩ් එක ඇවිල්ලා ඒ පාරේ ඉරි ගහලා තියෙනවා සාමාන්‍ය මීටර විතර කඩ ඉරි වගේ ගහලා තියෙනවා. බීප් සවුන්ඩ් එක ඇවිල්ලා ඒ ඉරි තුනක් පාස් වෙලා යන්න බෑ. අපි ඒ තරම් ඉක්මනට රියැක්ෂන් එක කොහොමද කියලා තමයි බලන්නේ. බීප් එක ඇවිච්ච ගමන් ඩක් ගාලා බ්‍රේක් කරන්න ඕන ඉරි තුනක් පාස් වෙන්න කලින්. ඉමර්ජන්සි බ්‍රේක් එක. ඊළඟට තියෙනවා ස්ලෝප් ටෙස්ට් එක. ඒක ගොඩක්ම ක්ලච් බැලන්ස් බලන්න තමයි තියෙන්නේ. හැබැයි ඔටෝමැටික් ගන්නවා නම් ඒත් තියෙනවා. ඒක තියෙන්නේ ස්ලෝප් කන්දක හරි පල්ලමක හරි මැනේජ් කරන විදිහයි. ස්ලෝප් එකක් තියෙනවා. ස්ලෝප් එක උඩට නගලා ලයින්ස් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. මේ මැදට මේ තියලා එක ලයින් එකක්වත් ටච් වෙන්නේ නැති වෙන්න බ්‍රේක් කරලා හැම් බ්‍රේක් එක අදින්න ඕන. ඇදලා ඉවරලා බ්‍රේක් එක අතාරින්න ඕන. වාහනේ පස්සට එන්න බෑ. හැම් බ්‍රේක් ෆුල් අදින්න ඕන. ඊට පස්සේ ඇක්සලරේට් කරන්න ඕන RPM එක 1.5 වලට. ඊට පස්සේ කරගෙන ඉන්න ගමන්ම අපි හැම් බ්‍රේක් එක පල්ලයට දාන්න ඕනේ. එතකොට වාහනේ ඔටෝ යනවා. ඒක සිම්පල්. ඒක පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පාකින් ටෙස්ට් තුනක්. ඇන්ගල් පාකින් එක, පැරලල් පාකින් එකයි, ගරාජ් පාකින් එකයි. ඇන්ගල් එක අපි පාරයි එන ඇන්ගල් එක කවුරුත් දන්නවනේ. යන ගමන් ඒක මූණ ඉස්සරහට දාන්න දෙන වාහනේ. පැරලල් පාකින් එක පිටිපස්සට ගහන්න තියෙන පැරලල් එක. ඊට පස්සේ ගරාජ් පාකින් එකත් පිටිපස්සට ගහන්න තියෙන එක ලයින් ඇදලා තියෙනවා. ඉතින් ඒකේද ටිකක් හිමීට කරන්න ඕන වැඩක්. ඒකේ තියෙනවා අපිට ස්ටොප් කරලා කපන්න බෑ වාහනේ. මොනොත් ෆේල් වෙනවා අපි. ඒක යන ගමන් හිමීට ස්මූත්ලි කරන්න ඕන. එතන වැඩ ටිකක් තියෙනවා. අර YouTube එකේ සෙෂන්ස් තියෙනවා බලන්න පුළුවන්. ඒක අපි ලොකෝට ඉස්සර කතා කරපු වීඩියෝ එකදී කියනවානේ. ඒ ටික තියෙන්නේ. ඒ ටික ක්ලාස් වලින් පස්සේ පාකින් ඇසෙස්මන්ට් එක තියෙනවා. අර වගේම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට ලෙවල් එකක් උඩින් ඉන්න කෙනෙක් අපිත් එක්ක නැගලා එයා අර ටික අපේ යාඩ් එකේ කරනවා. යාඩ් එකේ තමයි ඔක කරන්නේ එළියේ නෙවෙයි. ඒ ටික ඕකේ නම් තමයි එයා පාස් කරන්නේ. ෆේල් වුණොත් ආපහු රිපීට් 400ක් ගෙවන්න ඕන ලිමිටඩ් කෙනෙක් නම්. නැත්නම් අන්ලිමිටඩ් නම් ගෙවන්න ඕනේ නැහැ. අපිට යන්න පුළුවන් ආපහු ට්‍රේනින් වලට. එයා තමයි එකක් ඩිසයිඩ් කරනවා ට්‍රේනින් කීයකටද යන්න ඕනද කියලා. ඊට පස්සේ ඒකත් පාස් නම් පාකින් එකත් පාස් නම් දැන් ඔයාලට තියෙන තව ස්ටෙප් දෙකක් තියෙනවා නේද? දෙකයි තව. ඒ ස්ටෙප් දෙක තමයි ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේනින් එක. ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේනින් එක කියන්නේ දැන් ගොඩක් අපි ළඟ පදින්නේ රෂ් ඒරියාවල. එතකොට හරි අපි පොඩක් වීඩියෝ එක අනිත් පැත්ත හැරෙවුවා. ඇත්තටම අපි අද යන්නේ ෆෝර්ෆකාන් පැත්තට. ඉතින් පරිසරයත් බලන ගමන් තමයි අපි වීඩියෝ එක කරන්නේ. හරි අපිට දැන් තියෙන්නේ ක්ලාසස් දෙක ගැන කතා කරන්න. ක්ලාසස් දෙකයි අපිට දැන් තියෙන ක්ලාසස් දෙකයි. ඒ ක්ලාසස් දෙක තමයි ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේනින් එකයි හයිවේ ට්‍රේනින් එකයි. ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේනින් එකේදී කරන්නේ පැය දෙකක් අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක යා කියන විදිහට ආපහු යන්න ඕන. එතකොට එයා බලනවා ආපහු පාරක් අපි කොහොමද කියලා. ඊට පස්සේ ඒක කම්ප්ලීට් වුණාට පස්සේ අපිට තියෙනවා හයිවේ ට්‍රේනින් එක. හයිවේ ට්‍රේනින් එකේදී අනිවාර්යයෙන් මේක කරන්න ඕන. මොන පැකේජ් එක දැම්මත් පැය දෙකේ ට්‍රේනින් එකකට යන්න ඕන. හයිවේ එකේ 100ට 120ට තියෙන පාරවල් තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් 120ට විතර අපිට යන්න තියෙනවා පැය දෙකක්. ගිහිල්ලා ඉවරලා හයිවේ එකෙත් වර පදින්න පුළුවන් කියලා අපි ප්‍රූව් කරන්න ඕනේ. ඊට පස්සේ කම්ප්ලීටඩ් අපේ ට්‍රේනින් ටික. හයිවේ ට්‍රේනින් එකෙන් පස්සේ ඊට පස්සේ තමයි ෆයිනල් ටෙස්ට් එක තියෙන්නේ නේ Final RTA test එකේ. එක. RTA එකට යන්න කලින් මොකක්ද යාලා දෙන ඇඩ්වයිසස් කියලා අපි ඒකත් කතා කරමු නේද? මොනවද ප්‍රෙපරේෂන්ස් කියලා? ප්‍රෙපරේෂන්ස් ටික අපිට වීඩියෝස් විදියට තියෙනවා. YouTube එකේ තියෙනවා. යාලගේ ඇප් එකෙත් තියෙනවා. සාමාන්‍ය යාලා මොනවද බලන්නේ කියලා සාමාන්‍යයෙන් පැය භාගයක විතර ටෙස්ට් එකක් තමයි සෙට් වෙන්නේ. ඒක වෙලාව කියන්න බෑ. මේ ලෝකල් කෙනෙක් තමයි එන්නේ එක්සැමිනර්. එයාට හිතුනොත් විනාඩි 5න් ඕකේ කියලා නවත්තන්න කියයි. සමහරවිට පැය භාගයක් පදින්න වෙයි. ඔව් ඒක ඩිපෙන්ඩ් ඒක වෙනවා. ඩිපෙන්ඩ් ඒක ලංකාවේ තමයි. එයා එක්සැමිනර් තමයි ඩිසයිඩ් කරන්නේ විනාඩි 5න් සමහරට එයාට සැටිස් වුණොත් එයා නවත්තන්න පුළුවන්. සමහරවිට විනාඩි 20ක් 30ක් වුණොත් එක්සෑම් එකේ යන්න පුළුවන්. යන්න පුළුවන්. එතනදී අපිට ඩේට් ටයිම් එක අපි බුක් කරගන්න ඕන RTA වෙබ්සයිට් එකෙන්. ඒ ඔක්කොම ගයිඩ් කරනවා එක්සලන්ස් එකෙන් අපිට ගයිඩ් කරා. ඊට පස්සේ අපි ටයිම් එකට පැය භාගයක් කලින් ගිහිල්ලා පොඩ රිලැක්ස් එකකින් ඉන්න ඕන. මොකද ලංකාවේ ලේසි නෑ. මේක තමයි අමාරුම වැඩේ පාස් වෙන එක. පොඩි දශමයක මිස්ටේක් එකක් චූටි වැරද්දක් කරොත් ෆේල් කරනවා අනිවාර්යෙන්ම මෙහෙ. මොකද එයාලා කැමති නැහැ එයාලගේ රටට නරක ඩ්‍රයිවර් කෙනෙක් වාහනයක් අතට ගන්නවා.
ඒ නිසා අනිතික පුංචි හෙඩ් චෙක් එකක් ඔයාට මිරර් එක චෙක් කරන එකක් මිස් Miss වුණොත් වුණොත් ඉවරයි. ෆේල් කරනවා. ඔයාට තේරෙන්නේ නැති වෙයි එක්සෑම් එක ඔයා දිහා බලන් ඉන්නේ කියලා. හැබැයි එයා ඔයා දිහා බලාගෙන ඉන්නේ. එයා ඉස්සරහා බලන් ඉන්නවා වගේ තමයි අපි හැමෝටම පේන්නේ. ඔව්. ඒ වුණාට එයාගේ ඇස් හැම වෙලේම ඒ කරන වැඩේට තියෙනවා. ඒ තරම් එයාලා හරිම කෙයාෆුල් විදිහට තමයි මේ එක්සෑම් එක කරන්නේ. ඔව් දැන් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම වාහනේ නැගලා ඉවරලා එයා කිව්වා මට වාහනේ ඉස්සරහට ගන්න කියලා. හැබැයි අපි දැන් එතන කරන අපි මූලික කරන ඉනිෂියල් දේවල් ටිකක් තියෙනවා නේ ටික කරලා ඕකේ ගන්න කිව්වට පස්සේ මම දැක්කා එයා සීට් බෙල්ට් එක දාලා නැහැ කියලා. මම පොඩ්ඩක් ඇටෙන්ෂන් එකේ හිටියේ. ඒ නිසා මම ටක් ගාලා කිව්වා සර් සීට් බෙල්ට් එක දාලා නැහැ දාන්න කියලා. මොකද පැසෙන්ජර්ගේ ආරක්ෂාව තියෙන්නේ ඩ්‍රයිවර්ටනේ. ඒ වගේ දේවල් එයාලා ටක් ගාලා බලනවා. අදිස්සිය හරි මම ගත්තා නම් විනාඩි 2ක්වත් යන්න කලින් එයා නවත්තන්න කියලා මාව ෆේල් කරන්න ෆේල් පුළුවන්. කරනවා. ඒ කියන්නේ එතනම සමහරට ෆේල් කරන්න පුළුවන්. සමහරලාට ටිකක් දුර ගිහිල්ලා ෆේල් කරන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා එක්සැමිනර් මතත්. ඔව්. ඒක තමයි අපි කිය වාසනාවත් ඒකට බලපානවා. බලපානවා. මේ මොහොතේ වාසනාව තමයි ඇත්තටම ගොඩක් අය මෙහි ෆයිනල් ටෙස්ට් එක එකපාර පාස් වෙනවා හරි අඩුයි. මට වාසනාව තිබ්බා ඉතින් එකපාර පාස් වෙන්න. ඊට පස්සේ ලෝකල් කෙනා නැගලා මට එයාගේ ඉන්ස්ට්‍රක්ෂන් වලට මම ගියා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මට තේරුණා. මම ගියපු විදිහට ගොඩක් ඔව් කොච්චර වෙලා යා මේ කියන්නේ ඩ්‍රයිව් කරේවද? ඔව් එයා මාව හරියටම පැය භාගයක් ඩ්‍රයිව් කරේවා. මොකද මං හිතන්නේ එයාට වැරද්දක් හොයාගන්න උවමනා වුණා ෆේල් කරන්න. මොකද ලිමිටඩ් උත් දාලා එකපාර පාස් වෙනවා කියන්නේ එයාලා පොඩක් බලනවා. මේ මම වැරද්දක් නොවෙන්න ඉතින් පැය භාගෙම ගියාට පස්සේ එයා මාව හොඳට අවමයි අසලි වල නවත්තන්න කිව්වා. ප්‍රශ්නයක් වුණේ නැහැ. එතන රිසල්ට් එක අපිට කියන්නේ නැහැ. මොකද අපිත් එක්ක තව වාහනේ පිටිපස්සේ දෙන්නෙක් නගිනවා පැසෙන්ජර්ස්ලා. අපි යාළගේ සීට් බෙල්ට් එක බව බලන්න ඕනේ. ඒ දෙන්නත් ඊට පස්සේ මට මග නවත්තන්න කියලා. මට නවත්තන්න කිව්වොත් මේ සොලිඩ් යෙලෝ ලයින් එක මම නැවැත්තුවේ නෑ. මම ස්ලෝ කරලා ටක් ගාලා කිව්වා යෙලෝ ලයින් එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා ඕකේ මම ඇප්‍රූවල් එක දෙනවා ඔයාලට නවත්තන්න කියලා. ඊට පස්සේ තමයි මම නැවැත්තුවේ. එහෙම ඕකේ. ඊට පස්සේ ඉතින් මගේ පිටිපස්සේ හිටපු දෙන්නත් ටෙස්ට් එකේ විදියටම කරාට පස්සේ එයාලා පැය භාගය වගේ බැද්දා. පැය කමාරට පස්සේ තමයි අපි හෙඩ් ඔෆිස් එකට එන්නේ. ආවට පස්සේ බහිනකොට එයා මට කිව්වා පාස්. මාත් එක්ක ගියපු දෙන්නම ෆේල් වෙලා තිබ්බයි වෙලාවේ. රීසන් එක තමයි එක්කෙනෙක් 60 පාරේ 70ට ගියා. මමත් ඒක දැක්කා. එයත් ඒක දැක්කා. දෙවෙනි කෙනා වාහනේ මම බහැලා නැග්ගට පස්සේ පාරට දානකොට හෙඩ් චෙක් එක කරේ නෑ. මෙහෙම හෙඩ් චෙක් කරන්න ඕන වාහනේ ගන්නකොට. හෙඩ් චෙක් එක කරන්න නැතුව එයා මිරර් එකෙන් විතර බලලා ඉවරලා වාහනේ ගත්තා. ඒකත් එක්ක එයා ෆේල් කරා. අපව පාරක් එන්න කියලා. එහෙම තමයි උනේ. පාස් නම් ඔයාට එයා පාස් කියලා කියනවා. විනාඩි 5ක් යන කලින් ඔයාට මැසේජ් එක එනවා පාස් කියලා. විනාඩි 10ක් ඇතුළත වගේ ඔයාලා ලයිසන් එක print කරලා ඉවල මෙතනින් දෙනවා RTA ඔෆිස් එකෙන්. මේ ඉතින් පරක්කුවක් නෑ ඒවා. ලයිසන් එක ගත්තත් මෙහෙ තියෙනවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න දෙයක්. ඔයා මාස 6ක් යනකම් පොඩ්ඩක් මාස 6ක් ලයිසන් එක පරණ වෙනකම් පරිස්සමෙන් පදින්න ඕන. මේ ඇක්සිඩන්ට් එකක් ඔයා අතින් වුණොත් එයාට පුළුවන් ලයිසන් එක අවුරුදු 10ක් පාක් ඕන ඩිපෙන්ඩ් ඕන විදියට කැන්සල් කරලා දාන්න. අපේ අතේ නම් වැරද්ද තියෙන්නේ. ඒ නිසා බ්ලැක් පොයින්ට්ස් බ්ලැක් පොයින්ට්ස් එක තියෙනවා. ඔව්. බ්ලැක් පොයින්ට්ස් එක තියෙනවා. සමහර ජීවිත කාලෙම ආයි ලයිසන් එක ඉවල ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර GCC රීජන් එකටම බෑන් වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක මේජර් මිස්ටේක්ස් වුණොත්. ඔව්. ලස්සන විදිහට. ඔව් අපි දැන් අපේ ලොකේෂන් එකට ලං වෙලා ඉන්නේ. ඔයාලට පෙන්නන්නම්. ගල් කඳු තමයි තියෙන්නේ. නට හරිම ලස්සනයි. ෆෝර්ෆකන් රෝඩ් එකට අපි ඇතුල් වුණා. හරි එහෙනම් ඩ්‍රයිවිං ලයිසන් එක ගැන ඔය ටික තමයි අපිට කියන්න ඕන උනේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ මේ වීඩියෝ එකට දාන්න පුළුවන්. අපි ඕන වෙලාවක ඔයාලට හෙල්ප් එකක් දෙන්න ලෑස්ති, රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකකින් ගිහින් ඉමු. අපි තව වීඩියෝස් ගේනවා ෆෝර්ෆකන් ගැන. ලයික් කරලා, කමෙන්ට් කරලා මේ වීඩියෝ එකට සපෝට් එකක් දෙන්න.